වෙනද වගේම අදත් ආයිබුවන් කියලා ආදරෙන් channel එකට පිළිගන්නවා හැමෝම. ඉතින් අද වීඩියෝ එකේ කතා කරන්නේ සින්දු කියන්න පුළුවන් නම් ලස්සනට ඔඩියෝ එකක් අවුට් කරගන්න සුපිරි app එකක් ගැන. ඉතින් මේ application එක හරහා පුළුවන් ඔයාලා සින්දුවක් ලියන්න, ඒ වගේම ලියන සින්දුවට music add කරන්න, සින්දුවක් කියනවා නම් ඒ කියන සින්දුවටත් music ලස්සනට add කරගන්න පුළුවන් හැකියාව තියෙනවා. මෙන්න මේ application එකේ. ඒ වගේම reggae ද hip hop ද remix ද ඕනම විදියකට ඔඩියෝ එකක් අවුට් කරගන්න පුළුවන් හැකියාව දෙනවා මෙන්න මේ AI application එක හරහා. ඉතින් එහෙනම් වැඩි කතා බහ නැතුව අපි යමු music කොහොමද add කරගන්නේ බලන්න. මුලින්ම කරන්න ඕන Google එකේ Suno AI කියලා type කරන්න. type කරලා search කරන්න. search කරගත්තට පස්සේ මුලින්ම එන link එක click කරන්න. click කරගත්තට පස්සේ මෙන්න මේ වගේ interface එකකට යනවා බලා ගන්න පුළුවන්. interface එකට ගියාට පස්සේ මේකේ අපේ account එකක් create කරන්න ඕනේ. ඉතින් මෙතන මේ login කියලා තියෙන තැන එක සැරයක් click කරන්න. click කරගත්තට පස්සේ phone number එකෙන් වුණත් පුළුවන්, නැත්නම් ඔයාගේ email එක හරහා පුළුවන් login එක. හරිම lazy. ඉතින් මෙතනට තියෙනවා Gmail. මේක click කරන්න. click කරගත්තට පස්සේ ඔයාට මේ විදියට ඔයාගේ ඊමේල් එකක් ලොග් වෙලා තියෙනවා නම් ඊමේල් එකෙන් කිසිම දෙයක් කරන්න ඕනේ මේ ඇප්ලිකේෂන් එකට ලොග් වෙන්න පුළුවන්. මුලින්ම ගියාට පස්සේ මෙන්න මේ විදියට ඉන්ටර්ෆේස් එක බලා ගන්න පුළුවන්. අපි බලමු ඔඩියෝ එකට කොහොමද මියුසික් හදාගන්නේ කියලා. මෙතන තියෙනවා මේ create කියලා option එකක්. මේ option එකට යන්න ඕන. option එකට ගියාට පස්සේ මෙන්න මේ වගේ ඉන්ටර්ෆේස් එකක් බලා ගන්න පුළුවන්. මෙතනින් මේ උඩම තියෙනවා බලා ගන්න පුළුවන් audio කියලා option එකක් තියෙනවා. ඊට පස්සේ තියෙනවා lyrics කියලා option එකක්. ඊට පස්සේ තියෙනවා style කියලා. ඉතින් අපි මෙතන මේ audio ගැන කතා කරාම මෙතන audio එක click කරාම ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන් මෙන්න මේ විදිහට option එකක්. ඉතින් මෙතන තියෙන්නේ තමන්ගේ audio එකක් මොකක් හරි record කරලා තියෙනවා. මෙතනින් add කරගන්න පුළුවන් ඒ audio එක. ඊට පස්සේ මේ පහළින් තියෙනවා lyrics කියන option එක. ඉතින් මෙතන තමයි ඔයාලා ලියලා තියෙන සින්දුව මෙතන type කරන්න ඕන, නැත්නම් copy කරලා paste කරගන්න පුළුවන්. මම මේක තාත්තට කිව්වම තාත්තා මට සින්දුවක් ලියලා ඉවලා තියෙනවා ලස්සන. ඉතින් මම මේ සින්දුව මෙතනට paste කරගන්නවා copy කරලා මේ විදියට. ඊට පස්සේ පහළ බලා ගන්න පුළුවන් style කියලා එකක් තියෙනවා. ඉතින් මෙතන තියෙන්නේ ඔයාට පුළුවන් rock ද, ඒ වගේම reggae ද, ඕන hip hop ද ඕන විදියට මෙතන සින්දුවට ඔයාට ඕන විදිහේ style ටිකක් දාලා හදා ගන්න පුළුවන්. ඉතින් මෙතන මේ පහළත් style ටිකක් තියෙනවා. ඉතින් ඒව add කරන්නත් පුළුවන්, නැත්නම් මෙතන අපිට type කරන්නත් පුළුවන් අපිට අවශ්‍ය style ටික. ඉතින් ඒ විදිහට style ටික type කරගන්නවා. type කරගත්තට පස්සේ මෙතන ඕනනම් පුළුවන් මේක වැරදිලා නම් මෙතනින් delete කරන්න පුළුවන්. මෙන්න මේ delete කියන option එකෙන්. ඉතින් ඊට පස්සේ අපිට කරන්න තියෙන මෙතන මම මේ create කියන එක දෙනවා. create එක දුන්නාම ටික වෙලාවක් ගන්නවා. ඊට පස්සේ මේ දකුණු පැත්තෙන් ඔයාට අපි දීපු lyrics එකට එයා අපි ඉල්ලපු style හතරට මේ විදියට සින්දු හතරක් create කරලා දෙනවා. ඉතින් මෙතන upgrade කරන්න කියලා තියෙන. ඉතින් මේකේ සම්පූර්ණම audio එක download කරන්න නම් මේක ගෙවීමක් කරන්න වෙනවා. ඉතින් මෙන්න මේ වගේ දෙකක් free දීලා තිනවා. අපිට මේ දෙක download කරගන්න පුළුවන් හැකියාව තියෙනවා. ඉතින් අපි බලමු මේක අහලා මොන විදියටද එයා අපිට create කරලා දීලා තියෙන්නේ කියලා. Vetinavele Sita Sulang Rally Vele Sita Sulang Matakai අන්න ඒ විදියට අපිට audio ටික අහගන්න පුළුවන්. ඉතින් ඔයාලටත් පුළුවන් ඔයාලට ඕනම lyrics එකක් දාලා audio එකක් දාලා මෙතනින් මේ විදියට create කරගන්න. ඉතින් මෙතන පහලින් පුළුවන් මේක download කරගන්න මේ වගේ click කරලා. ඉතින් මේ download දීලා තියෙන දෙක විතරයි download කරන්න පුළුවන්. මේවට ගෙවීමක් කරන්න වෙනවා. ඉතින් ඔයාලට මේකේ සම්පූර්ණම permission එක අරගෙන සම්පූර්ණම audio එක download කරගන්න නම් මේක upgrade කරගන්න වෙනවා. upgrade කරගන්න තියෙන මෙන්න මෙතන ගිහිල්ලා pro version එක ගන්න ඕන. upgrade ගියාට පස්සේ ඔයාට මෙන්න මේ විදියට plan ටිකක් බලා ගන්න පුළුවන්. free plan එකේ තියෙන ඉතින් ඒකේ අපිට ආය කිරීමක් නැහැ. හැබැයි අපිට ඒගොල්ලොන්ගේ condition වලට යටත් වෙලා තමයි අපිට audio create කරගන්න වෙන්නේ. ඉතින් pro ඒ වගේ මේ premiums කියන එකට ගියාට පස්සේ ඔයාලට මේකේ option ගොඩක් තියෙනවා. මේ subscribe එකක් අරගෙන ඔයාලට පුළුවන් ගෙවීමක් කරලා මෙන්න මේ $8 ඒ වගේම $24 වගේ ගෙවලා මේකේ සම්පූර්ණම access ගන්න. ඉතින් එතකොට ඔයාලට පුළුවන් නියමටම audio එකක් හරියටම output එකක් ගන්න ලස්සන audio එකකට
මියසික් අරගෙන අන්නේ විදිහට ඔයාලා මේක try කරලා බලන්න. ඔයාලට ඔයාලගේ සින්දුවක් ඒ වගේම ලිරික්ස් එකකට හොඳට මියසික් එකක් දාගන්න පුළුවන් Tamanට අවශ්‍ය විදිහට try කරලා බලන්න. වීඩියෝ එකේ කතා කරා වගේ ඔයාලා දැනටමත් සින්දුවකට මියුසික් ඇඩ් කරගෙන ඇති කියලා. ඉතින් සින්දුවක් ලියන්න ඒ හැම එකකටම ලස්සනට මියුසික් එකක් ඇඩ් කරගන්න. එහෙනම් ඉතින් ඔයාලත් මේක අත්හදා බලන්න. තාම channel එක subscribe කරලා නැත්නම් දැම්ම channel එක subscribe කරන්න කියලාත් ආදරෙන් ඉල්ලීමක් කරන්න. ඒ වගේම වීඩියෝ එකට like එකක් comment එකක් දාන්න අමතක කරන්න එපා. එහෙනම් ඉතින් අදට මේ වීඩියෝ එකෙන් නවතිනවා. මේ වගේ තවත් වටිනා වීඩියෝ එකකින් ආයි හමුවෙමු. ඔයාලා හැමෝටම ජයෙන් ජයම වේවා.